නුවර කියලා නෑ. ඉතින් මේ දවස්වල පොඩ්ඩක් උණුසුම අධික කාල කරුණු තත්ත්වයක් තමයි අපේ ප්‍රදේශයේ තියෙන. ඉතින් මේ සාමාන්‍ය මගේ නිවසවට නිර්විෂ කාණ්ඩේ සර්පියෝ සුලභයි. ඉතින් මගේ ජනලය අරලා තිබ්බා. ඉතින් මෙයා මේ පොඩ්ඩක් ගේ ඇතුළට ඇවිල්ලා මල් ගහක හිටියේ. ඉතින් මේ ඉන්නේ අපේ රටට ආවෙනික සර්ප විශේෂයක් නෙවෙයි. නමුත් මෙයාට කියන්නේ හාල් දණ්ඩා කියලා. ඉතින් හාල් දණ්ඩා කියන එක්කෙනා වෙනයි. හැටුල්ලා කියන සර්ප විශේෂය වෙනයි. ඉතින් කොහොම වුණත් මෙයා නිර්විෂ කාණ්ඩයට අයිති බොහොම අහිංසක සර්ප විශේෂයක්. ඉතින් මෙයාගේ නමට යම් මතභාවිතාත්මක ස්වභාවයක් තියෙනවා. ඉතින් මෙයා සාමාන්‍ය අපේ රටේ හඳුන්වන එක නමක් තමයි වික්‍රමසිංහලාගේ හාල් දණ්ඩා කියලා. ඉතින් එහෙම නමින් හඳුන්වන්න හේතුව අපේ රටේ උර්ග විශේෂ කීපයක් ඒ වගේම වද වී ගිය සත්ත්ව විශේෂ බොහොමයක් අපේ රටට නැවත හඳුන්වා දුන් පරීක්ෂණ කර අපේ විද්‍යාඥයෙක් වෙන මෙන්ඩිස් වික්‍රමසිංහ මහත්මයාගේ සොයා ගැනීමක් අනුව තමයි මෙයාගේ මේ වර්ග දෙකක් ඉන්නවා සාමාන්‍ය. ඉතින් මේ ඉන්නේ පඳුරු හාල් දණ්ඩා, තුරු හාල් දණ්ඩා. ඉතින් මේ දෙන්න එක්කෙනෙක් කියලා තමයි මීට කලින් හැඳුන්වන්නේ. නමුත් මේ සත්ත්ව විශේෂ දෙකක් බව සුළු වෙනස්කම් වලින් එතුමා තමයි හඳුන්වා දුන්නේ. නමුත් එතුමා සිහිපත් වීම සඳහා තමයි එහෙම වික්‍රමසිංහලාගේ හාල් දණ්ඩා කියලා මේ නිර්විෂ කාණ්ඩයට ඇදී බොහොම අහිංසක මේ සත්වයා හඳුන්වන්නේ. ඉතින් මෙයා තරමක් සිහින් ඉතා සිවුරක් තියෙන්නේ. ඉතින් සාමාන්‍ය ගස්වල වගේ සාමාන්‍ය පඳුරු වගේ උඩ තමයි මෙයා ඉන්නේ. ඉතින් මෙයා තමයි ලංකාවේ වේගෙන්ම සාමාන්‍යයෙන් ගමන් ගන්නා සර්පයා විදිහට හඳුන්වන්නත් පුළුවන්. ඉතින් මෙයාගේ බොහොම පැහැදිලිව අඳුර ගන්න පුළුවන්. ඉතා සිහින් සිරුරක් තියෙන්නේ. සාමාන්‍ය මේ වගේ දුඹුරු සහ කොළ මිශ්‍ර වර්ණයක් වගේම එයාගේ සාමාන්‍ය මේ යටිපැත්තේ කොටසේ කහපාට ඉරක් සමග සාමාන්‍ය ලා නිල් පාට අලු පාර මිශ්‍ර අපි අර හඳුන්වන රේඩියම් වගේ රේඩියම් දිලිසෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් මෙයා තාම අහිංසක සතෙක්. ඉතින් මෙයා සාමාන්‍ය ආහාරයට ගන්නේ විශේෂයෙන්ම අපි වගාවන්න හානි කරන රාත්‍රී කාලේ මෙයා හැසිරෙනවා. බොහෝ දුරට දිවා කාලේ මේ කෘමි විශේෂය තමයි ආහාරයට ගන්න. ඉතින් මෙයා නිර්විෂයි. කිසිම වෙලාවක දෂ්ටනයක් සිද්ධ වෙනුවට විස නැහැ. ඉතින් අනුදුරන්නේ නැති හින්දා ගොඩ දෙනෙක් මෙයාට හානි කරනවා. ඉතින් ඔබ පරිසරය අනිවාර්යයෙන් මේ සත්වයා ඉන්න පුළුවන්. ඒ නිසා තමයි පොඩි දැනුවත් කිරීමක් කරන්න මම උත්සාහ ගත්තේ. ඉතින් මෙයා නම් මගේ ගෙවත්තට මම නිදහස් කරනවා මේ වෙලාවේ. ඉතින් මේ නම ගැන යම් මතභේදාත්මක ස්වභාවයක් තිබ්බා. ඉතින් ලෝකේ සාමාන්‍යයෙන් සත්ව විශේෂ නම හඳුන්වා දෙනකොට ඒ හඳුන්වා දෙන පුද්ගලයන්ගේ නමේ යම් කොටසක් මේ සත්තුන්ට එකතු කරනවා. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් ලංකාවේ විතරක් වෙච්ච දෙයක් නෙවෙයි. ඉතින් මෙයා හඳුන්වන සාමාන්‍ය ලංකාවේ එක නමක් තමයි බොහෝ විට සත්ව විද්‍යාඥයන් හඳුන්වන්නේ වික්‍රමසිංහලාගේ පඳුරු හාල් දණ්ඩා කියන සර්ප විශේෂ විදිහට තමයි හඳුන්වන්නේ. ඉතින් මේ පඳුරු හාල් දණ්ඩාගේ මේ දිවේ සාමාන්‍ය රතු ස්වභාවයක් තියෙන්නේ. තුරු හාල් දණ්ඩාගේ සාමාන්‍ය මෙයාගේ මේ දිව කොටස නිල් පැහැයක් වගේ තමයි තියෙන්නේ. ඉතින් මෙයා මම මගේ ගෙවත්තට මේ වෙලාවේ නිදහස් කරනවා. ඉතින් මේ වගේ සත්තු සාමාන්‍ය අපේ ගෙදර ගිය තුල ඉන්න වෙලාවලුත් තියෙනවා. ඉතින් විසක් නැහැ. ඉතින් අපි බොහොම වැරදි මතවල ඉන්නේ. මේ සත්තු ඉන්න ඕන අපේ රටේ අනිවාර්යයෙන්ම. ඉතින් පරිසරයේ සමතුලිතතාවය රැකෙන්න නම් මේ වගේ සත්තු ඉන්න ඕන. බොහොම අහිංසකයි. ඉතින් මෙයා මේ විදිහට ඔබ කරන්න යන්න එපා. සත්තු පිළිබඳව අවබෝධයක් නැත්නම්